ඔව් ඌ පළවෙනි චැලෙන්ජ් එක ගත්තා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද හිතෙන්නේ උඹලට? මේ තමයි බං රියල් එන්ඩියුරෝ ලයිෆ් එක. අද මාත් එක්ක රයිඩ් එකට ගිහුනේ සුරේෂ්ගේ GT 125 එකේ. අපේ බයික් දෙකම අයත් වෙන්නේ ටූ ස්ලෝප් කාණ්ඩයට මචං. මෙතන ඉඳලා අපේ ටාගට් එක තමයි බං මේ ලන්ද තලාගෙන පල්ලම් බහැලා තනිතලා අපිට හොයාගන්නේ. උඹලට තේරෙනවද හැම තප්පරෙන් තප්පරේ මෙන්නේ අභියෝග කියලා? මෙහෙම කැලෑවට ගිහින් තියෙන පරලන්දු කියන්නේ තනිකර පොළොම් විමාන බං. ලිස්සනවා බං පල්ලට ඇදගෙනවයි යන්නේ. දන්නවද ගෙලිය තුලට හවට කොහෙන්ද බං මේක එළියට යන්නේ? පහලට ඇදගෙන ගියා බං. මග රැඳුන් නැත්තම් නවතින්නේ කොහෙද කියලා දැක්කන්නේ. උඹලා දැකලා තියෙනවද ලංකාවේ කවුරු හරි මීට කලින් මේ වගේ පිස්සුවක් කෙලිනවා? මචන් ඩවුන් හිල් එකෙන් පස්සේ පොඩ්ඩක් කැරලා දාලා යන්න පුළුවන් ප්ලේස් එකක් සෙට් වුණා. අපි යතල්ලයක් ගමු බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. මේක නම් තනි කරම පිස්සුවක් නෝ. අරු මගේ පිටිපස්සෙන් එනවා. අඩෝ කැලේ ඇතුලේ තව පාරක් බං.
හොඳ මචං ඈතින් පේන කඳු ටිකේ view එක. පොඩි කණ්ඩියක නගින්න හිතුණා. උඹලා හිතනවා දාරෙන්න ඉවරයි කියලා. අරුත්තෝ එන්නේ අපූර්වට. අයියෝ හැමතැනම බැටරිලා ඕයි. ඉතින් මචං අපි එහෙනම් මේ හරියෙන් නවතිමු. උඹලා මේ වගේ ඩර්ට් බයික් ජංගල් රයිඩ් වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක ඉන්න වෙලා ඉඳපන්. අපි එනවා ඉස්සරහටත් මේ වගේ පොලිටි වැඩියක් අරගෙන. ඉතින් එහෙනම් අපි අද ගිහිල්ලා එන්න. ජය වෙන්න ඕනි උඹලා ඔක්කොටම.